Good morning guys. දැන් වෙලාව 8:05 විනාඩියකයි අපි උදේ පාන්දර අපේ තාරගමල් උදේ පාන්දර 3:44 එළම් පිටුවා. එළම් එක ඔෆ් කරලා නිදාගෙන. ඉතින් ඒ හින්දා මේ දැන් තමයි අපි යන්නේ. ප්‍රධාන හේතු මොකුත් නැහැ. මේ ඇත්තම හේතුව තමයි ඒගොල්ලන්ට කම්මැලි හිතුණා. දැන් එදෙනත් එක අස් කරනවා. ඉතින් මේ අපි නිදාගත්ත තැන යනවා. පැදුරු මේ කවුරු හරි කෙනෙක් ඉදලා මේවා පාවිච්චි කරන්නේ. මේ නම පැදුරු බාර දෙන්න ඕනේ අපි. දැන් අපි ගත්ත කඩේට. එහෙනම් අපි දැන් උදේ කෑම වෙලාව ඉඳලා ආඩියා වල දැන් අම්බල වල ගෝජා ආපන සාලා ඒකෙන් උදේ ආහාර වේල ගන්නවා වදුනේ අම්බ ආඩියා වල තැන්නනේ ආල බලමු මේ ස්ථානයේ තමයි ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශයෙන් ආව ආඩි ගුරුලා සියදිවි නසාගත්තා කියලා කියන්නේ. ඒ හින්දා තමයි මෙතනට ආඩියා මල තැන්න කියලා ඒ නම වැටලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සන කතාවක් තියෙනවා. අපි ඒක ෆස්ට් කමෙන්ට් එකෙන් දාන්නම්. ඔයගොල්ලෝ බලන්න. මෙතන view point එකට පේන්නේ ඉන්න මේ තියෙන ටික තමයි. වාද්දුවේ ඉඳලා රුවන්වැලිටම පේනවා. අතුරුගිරිය දෙහිවල හෝමගම මත්තේගොඩ ඌනේ රත්නපුර දරණීගල අවිස්සාවේල අතන තමයි view point එක නේ. මේ ටික එන්න කැලේ වල තියෙන්නේ නේද? එන්න කැලේ වෙලා. ලස්සන view එකක් තියෙනවා. දැන් අද බල්ලා කොහමද වැඩන්නේ නැහැ මීදුම් වැඩි. මෙහා පැත්තෙන් දිගටම පේන්නේ ටික. ආඩියා මල දැන් අම්බලෙම ඉඳලා ටිකක් දුර එද්දි මෙතනින් හම්බ වෙනවා. අතර හැඩන් පාරට ෂෝට් කට් එකක්. කිලෝමීටර් 600. ඒ පාරේ තියෙන මේ මේ මාර්ගය හරහා හැඩන් නල්ලතනි මාර්ගයට යහයි කිය අතර ඇඩ්වෙන්චර් පාරක් තමයි තියෙන්නේ. ඔව් මෙතෙන් සිට නල්ලතනිය දුර කිලෝමීටර් 4.7ක්. පොඩි ඇඩ්වෙන්චර් යනවා නම් මෙන්න මේ පැත්තේ තමයි යන්න ඕනේ කැලේ වැඩි. අපි යන්නේ මේ පැත්තේ. කරුණාවයි. පින යා කරුණාවයි. අනතරගාලේ අග්ගලකම් හෙලේනාගේ අපේ බුදු අපි වඳින්න ඊළඟට වයි කියන්න කරුණාවයි ඔහොමයි සමන් දෙවිදයි මන් සමනල දෙවි අම්මෝ මොනවයි මෙතන ගල්වංගිඩි කඩේනේ. කඩේ කට්ටිය දැන් ගිහිල්ලා ඉවරයි. ආවාරෙට ළඟයි. ඔව්. දැන් මෙහෙම යමු. ඊළඟට ඔයන අපිට ඇහැර කනවා නේද අර. බෑවන වීඩියෝ වෙන්නේ ෆෝන් එකත් කැමරා ඔක්කොම වෙන්නේ යන්නේ. තන්නේ උලංග පොඩ. බුද්ධං සරණේ සිරසනමාගෙන ධම්මං සරණේ සිත පහදාගෙන සංඝං සරණේ සිවුදරාගෙන එන්නයි තුන් සරණේ අද ඔයාලා මහතෙන් දවුලන්න අපි ගෙට්ටුවේනේ පටාසීරි කොහොමද ඒක
හොඳ ගෙට්ටු. ඒ අර මල්ලේ ලෙඩ ටිකට බෙහෙත් ගන්න. ඔය මල්ලේ අර හන්දිකත් අමාරු දෙයගෙන. අම්මේ. සුපිරි එකක් පෙන්නන්නේ නේ වැඩක් නැති ගහක් පෙන්නන්නේ නේද? ආ මෙතන තමයි දාව කරක. මේක? අර පල්ලෙන් මෙන්න කපොල්ල වෙන එක. පොඩ ඒක යා කට්ටියට මේ පොඩි අඳුර පත්තු කරනවා නම් පුළුවන් පුතා. ඇසල කනුව අපන ශාලාවේ ආයි කරලා තියෙන්නේ. අපේ මේ විදිහට නැත්නම්. එතන මේ මම අහලා තියෙනවා. කෝඩු අය ඉස්සලා වෙන අය එතන උණු ටිකක් ගාලා යන්න කියලා. එහෙම මාත් හරි තියෙනවා චාරිත්‍ර හේතු මොකක්ද කියලා දන්නේ නැහැ. අපි දැන් ඉන්නේ ඇසල කනුව. මේගොල්ලෝ මේ ඕකේ යන්නද? අපේ මේ චාරිත්‍රයක් කරන්න ගන්න මෙතන සාමාන්‍ය කරන දෙයල්ලු. ඇහැල කණුව අසල තමයි සමන සමන් දෙවියන් වහන්සේ සිරිපා කරුණා කරද්දී දවල හස්තිරාජයා නවතලා යන තැන කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ඇහැල කණුව ගාවට එනකන් ඉන්දියන් වඩන සමන සමන් දෙවියන් පවා එතෙන් සිට දුෂ්කර වූ මහදඹ පවා තරණය කරමින් මාළුවට යනකම් පාගමනින්ම වඩින්නේ බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් විදිහටයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. මගේ තමයි යන්න බබා. ඒක ඔන්න ඔතනින් ඔහම එල්ලි එල්ලි යනවා මේ මහගිරි තමද? අපේ බුදුන් අපි වැන්දා පෙරලි පෙරලි අපි වැන්දා මැණික් පතුල අපි වැන්දා කෝඩු සමග අපි වැන්දා මැණික් පතුල අපි වැන්දා කෝඩු සමග සමානෙ පොඩි නේ පරිස්සමෙන් මේ කණු අල්ල හරි අපි එන යන් ඉස්සරහට කොහොම ඔන්න අය දන්නවද යා මිවුත් නැතන උනන්ද කොල්ලයි ඔය නඩේ ගුරාට වෙච්ච දේ අපි නඩේ ගුරාට වෙච්ච දේ පුලං ගවල බෝඩ් උඩටයි ගල්ලා එයා දැන් එහලා අය කරලා නේ පුලගා ඒ ලයිට් එක ඒ ලංකාවේ තමයි ඒක මැට ඔලුවඩට හිර අපි දැන් ඉන්නේ උලං ගවල ඕල් තන්න ගුලගේ පවර එක මේ ඕනි ඔය කුටියේ අන්න ගයිස් අපි දැන් ඉන්නේ උලං ගවල මේ පැත්තට ගත්තා මෙයා නැත්තම් මේ මෙයා වෝටර් බෝඩ් එක කට්ටිය කොහමද ගේම අරගෙන හදලා ගන්න යන්න වැඩි බාන කොච්චර අමාරුද කියලා ඒ බටේ දිගේ යන්න ඕනේ. ඒ උලංක පොල්ල පහු කරගෙන අපි ඉදිරියට යනවා. මම ආසයි වර්ගයන් නෝන. I really felt it. මම විදේශ බලන්න ඉන්නේ. යාවේ ජෝඩි බබා. ආදරේ කියන්නේ උලංක පොල්ල. ඊට පස්සේ හරි. මේ සම්පූර්ණ මුළු අහසම වැහුණා එක සැනෙන් අපේ නෝ නිල් පාටට මහගිරි දඹේ පහු කරමින් ඉදිරියට යනවා. ඉස්සර වයි ගිහිලා තියෙන්නේ
මෙන්න මේවා දන්මල් ආධාරයෙන් තමයි සාදු අනේ සමන්දු කරුණාවයි නැත්නම් මලෝ පේනවා. good morning අස්කරනවානේ. අනේ ගොඩක් පිං ඔයගොල්ලන්ට යාති මළුවට ආවා 10ට තියෙනවා පූජාව තේවාවනේ අපි ඒකට මෙන්න පුළුවන් වුණා උදේක පොඩ්ඩක් බැරි වුණා මොකද අවාරි නිසා අවාරි වගේ නිසා සෝරි රත්නපුර බලන්න අපි ආවේ හරි බයි රද සමන් සමගින් සුරා කන එවර පැහැනද මදාරා පර සතු මල් පතර කරපුද වඳින රැඳී මුනි සිරි දැන් අපි හැදින් පාර හරහා ආතඹර කරුණා කරන්න හදන්නේ සකිසඳ ගියා සරස් මහේ පහනට ගියා හරි නම රත්නපුර පාරට යන්න තියෙන්නේ නැගින හිර අවසරයි අපිට එහෙනම් අවසර ඉල්ලන්න අපිට යන්න අපි හැදින් පාර සමන්දේ තියෙන අපිට අවසරයි නැවතත් ගම්මන් බලා කරුණා කරන්න ආවියාරංච බෝධින් මරිතවන්ති අන්තන්නම මහදේතියන්තු ඔන්න මෙතනින් තමයි හැදින් පාර පටන් ගන්න අපි දැන් ඒ රත්නෙන් ආව අපි යන්න තියෙන තරගේ හැදින් පාරෙන් නේද ඒ හැදින් පාරෙන් අපි නම් යමු ඔව් පරිස්සමට වෙනේ ඔන්න අපි දැන් හැදින් පාරෙන් පහළට යනවා ඉන්නේ මහවැසි මැද වැසි මැද යමු cheers hey අපි ඉන්නේ හැල කනුව පාස් කරලා ඊළඟට හම්බෙන අවන් නලේනේ දැන් මෙතන ඉන්නේ අපි දැන් හැදින් පාරේ මහගිරි තමයි පාස් කරලා පහළට එද්දී එතන මෙතනින් නේ මේ සඳගල තැන්නට යන පාර එතන යන්න පාරක් තියෙනවා සඳගල තැන්න පාර කියන්නේ මේ වගේ මුළු පාර ලේසි කියලා කියන්නේ නේ සඳගල තැන්න නල්ල තනියට කිච්චු කරලා වැටෙන්නේ හැබැයි දිගටම මේ ගල් වගේ ටිකටම පඩි නෑ මේ වගේ යන්න තියෙන්නේ අපි ඉතින් හැදින් පාරේ නල්ල තනිය ඒකේ පඩි දෙන්න බැහැගෙන යනවා මෙතන තියෙනවා මෙතන තියෙන්නේ 3411 වෙනි පියවර තව පඩි 108කින් මහගිරි දඹේ. අන්න ඒ විදිහට මේ බෝඩ් ගහලා තියෙනවා. ඒ යන්න තියෙන්නේ. හැදින් පාරේ. කියලා නේද? හා. නාද. මේ උණු කන්දරියක් කාලා පහළට යන්න තියෙන්නේ. දෙම්ම ගමු දෙන්න. ඒක හරි. ඉස්කුඩු දාලා හැම දෙන්නේ. ඔව්. දාන්නේ ඉස්කුඩු විතර නෙවෙයි. ධම්ම ඉස්කුඩු. ආ තියනවා. අම දෙන්නේ. ඔගේ තියෙනවා. හදලා තියෙන්නේ. දාලා මේව කරලා තියෙන්නේ. හා. right then. Thank you.
කාලේ යංගු මල්ලි එන්නකෝ. ඔය කකා යන්න. කකා යන්න. කොහොමද? ඔව් පොඩ්ඩ පොඩ්ඩ. අමාරුවෙන් නැග්ගෙක් කෙනාට බලන්නට දැන් ලොක්ක වෙලා මිස් කර නැග්ගෙක් කෙනා එන්ජින් එක දැන් අපි අද්දාලා දුවනවා මේ වනා වැඩි පැහිච්ච නැතිව මං හිතේ ආල බලමු නෝනද කොම් Kenapa yang main baler kata? Ini kan pun. Ini kan pun. Ini dia ada ada. Wow. Erat na parin na may parin na hunda ni. Ini kan pun. Ini kan pun. Ini parin hunda eh. Oh. Ini dah sini parin na pun ini kan. Getam. Getam kan lagi na parin. Getam parin. Oh. Ikan udah yang kami nasan na dina parai ni mana? ලේසි අරක එක තරඟ වටේ යන්න තියෙන්නේ නේද? අයිස් ප්‍රයිස් ලස්සන නේ. දැන් බලාගෙන. අර අපි රෑන අවුරුදු අම්බලම ගාමින් ඉද්දි අපි අර පාරක් පෙන්නුවේ මේ ෂෝට් කට් එකක් කියලා. අන්න ඒ අපි රත්නපුර පාරේ රත්න පාරේ ආවේ. ඒ ෂෝට් කට් එක වැටෙන්නේ මෙතන මීටර් 600යි. ඒ රත්න පාරේ ලේසියෙන් යන්න ඕනේ ඉතින් රත්න පාරේ යන්න පුළුවන්. මේක හරියටම හම්බෙන්නේ හැඩන් පාරේ ඉදිකටු පාන්තන. ඉතින් යද්දි පොඩ්ඩක් බිසි එකේ පාරේ බිසි දවස්වල මාර්ග තදුපදේ අඩු කරගන්න තමයි මේ කැලෑ පාරක් හදලා තියෙන්නේ. අපි ඉස්සරහට යමු. ඉදිකටු පාන මුල් පාරේ. පටන් ගන්න යන්න අතට. ඒ දිගට ගෙත්තම් කරගෙන යන උඩට. ඉතින් රතු අම්බලනේ අපි දවල්ට දැන් තමයි කන්නේ. රතු අම්බල රතු මැගි. හාගෙනස් එකයි සාමාන්‍යයෙන් අපි ඕකේ. සුබදාය කන්න තියෙනවා හයිද බං? එලන් කමු. වෙලාව හැදින් සුපිරිය. ඔබ්බඩි. පේනවනේ ඉස්සෙල්ලට දුවගෙන ආවේ මෙයා තමයි. පාල්ට පඩිවෙලේ. මේ බොරුවලු මේක අරන් ඉන්නේ මෙයා නා. නෑ මේක කරනොත් ඒක දෙන්න. ආ ඒක දෙන්න අරන් ඉන්නේ. මටත් එකක් තියෙනවා මේ. මගේ හැරෙදි. ගෙවිලා දෙන්නේ නෝ. එයා රෝගි පෙන්නන්න. ඒවන් කරම කොහොමද කියලා මේ ගෙවිලා තියෙද්ද නෑ. ගෙවිලා තියෙන්නේ ළමයා. Acá
අකුල වඳින්නට හිතේ තියෙනවා යොහුඟක් අය නඩේ සිටිනවා සමන් දෙවිඳුගේ පිහිට පතනවා අපේ නඩේ සම දෙවියෝ රකින්නවා සමන් දෙවිඳුගේ නඩයක් එනවා සමර ගමුවේ ඉඳන් අපි පැත්තෙන් එද්දි කොහොමද සීත කඩුද මේ වගේ දාන්සරුත් තියෙනවා මෙන්න මේ වගේ ආලුවත් ඉන්නවා ඉතින් මේ පැත්තේ ඕවර් ඩයල් එක එතන මේ ලාවෝජිකෙන් දාන්සරුත් දීලා තියෙනවා එතන තියගේ පස්පංගු වරම ඒවා මෙතන කොටකල තේ දාන්සල අතන ඉන්න වයිල්ඩ් බුක් එයා යනවා අන්න ඇල්ල බ්‍රේක් අපිට උඩට පොන ඇල්ල වල ටික නැහැටින් පැත්තෙන් එද්දි මකර තොරණ අපිට හම්බුණා දැන් අපි ඉන්නේ අවසානට ගියේ